පර්සනල් ටින් එකක් ගත්ත ඔයා මුලින්ම කරන්න ඕනේ මොකද්ද? අද අපි බලමු ඒ ගැන. මෙතනදී පර්සනල් ටින් එකක් ඔයා දැන්ට රෙජිස්ටර් වෙලා තියෙනවා හෝ IRD එකෙන් රෙජිස්ටර් කරලා තියෙනවා හරි. ඒ කියන්නේ IRD එකෙන් ඔටෝ රෙජිස්ටර් කරනවා. එහෙම රෙජිස්ටර් කරලා වට ටින් එකක් තියෙනවා නම් අපි බලමු ඔයාගේ ලොගින් එක හදාගන්නේ කොහොමද කියලා. මෙතනදී අපි මුලින්ම යන්න ඕනේ IRD සයිට් එකට ගිහිල්ලා එතන තියෙනවා පින් රික්වෙස්ට් කියලා. මම මේ පෙන්න විදිහට පින් රික්වෙස්ට් එකට යන්න. එතනින් ගියාට පස්සේ ඒ වෙබ්සයිට් එක තමයි මේ පේන්නේ. මෙතනදී ඔයා ඉන්ඩිවිජුවල් කෙනෙක්, කම්පැනියක් නැත්නම් පාර්ට්නර්ෂිප් එකක් ඔය ඕන මේකට පින් එක රෙජිස්ටර් කරගන්න මෙතනින්. කියන්නේ පින් එක රික්වෙස්ට් කරගන්න මෙතනින්. මේක එකවරකට කියන්නේ ඔයා අද රික්වෙස්ට් කරා නම් ආයෙ දවස් 7ක් ඉවරනාට පස්සේ තමයි ආයෙ රික්වෙස්ට් කරන්න පුළුවන්. ඒකෙන්ද ඔයාලා මෙතන ඩීටේල්ස් ටික හරියට දාලා හරියටම රෙජිස්ටර් කරගන්න. නැත්නම් අපිට දවස් 7ක් යනකම් ආයෙ රික්වෙස්ට් කරන්න බෑ පින් එක. මෙතන නම් මේ පොඩි ඉරේ එකක් තියෙන්නේ. IRD සයිට් එකේ පොඩි ඉරේ එකක් තියෙනවා. ඒක එහෙම වුණොත් ඔයාලා ආයි මේ ටැබ් එක ක්ලෝස් කරලා ආයි අර වගේම පින් රික්වෙස්ට් කියලා ආයි අලුතෙන් එන්න. එතකොට එතන තියෙනවා අලුත් කෝඩ් එකත් එක්ක මෙන්න මේ විදිහට තමයි වෙබ්සයිට් එක පේන්න ඕනේ. ඊළඟට ඔයා මෙතෙන්ට දාන්න ඕන ඔයාගේ ටින් නම්බර් එක. පළවෙනි රිෆරන්ස් නම්බර් එක කියන එකට ටින් එක දාන්න. ඊළඟට name of taxpayer එතන ඔයාගේ නම දාන්න. ඊළඟට එතන තව අහනවා ටැමිල් වලින් නෙවෙයි සිංහල වලින් ඔයාගේ name එක. ඒ දෙක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ ඔයා contact number එකක් දාන්න. ඊට පස්සේ අහන්නේ මේක ලැබෙන්න ඕනේ ඔයාගේ ඊමේල් එකටද එහෙම නැත්නම් පෝස්ටල් එකකින්ද කියලා. මෙතනදී ඔයාගේ ටින් එක ඔටෝ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් ඔයා පෝස්ටල් මෝඩ් එක රික්වෙස්ට් කරන්න එපා. මොකද ඔයා දන්නේ නැහැ ඔයාගේ ටින් එකේ ඇඩ්‍රස් එක හරියටම රෙජිස්ටර්ඩ් කොහෙද තියෙන්නේ කියලා. ඒකින්ද ඔයාලා ඊමේල් මාර්ගයෙන්ම රෙජිස්ටර් කරනවා නම් ඒ කියන්නේ පින් එක රික්වෙස්ට් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයාට ඒ වෙලෙම පින් එක ඔයාගේ ඊමේල් එකටම රිසීව් වෙනවා. එතකොට ඔයාට ලේසි. නැත්නම් පෝස්ටල් මෝඩ් දාපුවම සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර යනවා ඔක එන්න. ඊට වඩා ලේසි ඔයා ඊමේල් එක අප්ඩේට් කරලා ඔයාගේ ලොගින් එක හදාගන්න යනවනම්. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඉන්ක්ලූඩ් කරන්න. ඊට පස්සේ එතන පල්ලෙහා තියෙන කැප්චර් එක දාලා ඔයා සබ්මිට් කරන්න. එතකොට ඔයාගේ ඊමේල් එකට යනවා පින් රික්වෙස්ට් එක. ඊට අමතරව ඔයාට මෙතන පේනවා මෙන්න මේ ඇක්නොලෙජ්මන්ට් එක. ඒක අනිවාර්යෙන් ඔයා සේව් කරලා තියාගන්න. මොකද ඔයාට පින් එක බැරි වෙලාවත් ආවේ නැත්තම් ඔය රික්වෙස්ට් එක ඕන වෙනවා. ඊ අඩිගත් එක්ක කතා කරලා ඔයාගේ පින් එක ගන්න. ඊළඟට ඔයා ඔයාගේ ඊමේල් එකට යන්න. එතකොට මෙන්න මේ වගේ තමයි online request for IRD pin succeeded කියලා තමයි ඊමේල් එකෙන් IRD එකේ. මේගේ password protected PDF එකක් එක්ක ඔයාගේ පින් එක ලැබෙන එක one time පින් එකක් එන්නේ. ඒක unlock කරන්න ඕනේ ඔයාගේ උපන්දිනය. කියන්නේ උපන්දිනේ date එකයි month එකයි ඊට පස්සේ ටින් එකේ අන්තිම පහයි. මෙන්න මේ උදාහරණ විදිහට ගහලා තමයි ඔයා unlock කරන්න ඕනේ. එතනදී ඔයාගේ පින් එක කොටුවක් ඇතුලේ තියෙනවා. මේක දවස් 45 use කරන්න පුළුවන්. ඒකින්ද ඔයාලා අද රික්වෙස්ට් කරනවා අදම පින් එක හදලා ඉවර කරනවා නම් හොඳයි. කියන වගේ ලොගින් එක හදලා ඉවර කරනවා නම් හොඳයි. එතනදී ඔයාගේ පින් එක IRD සයිට් එකේ ඉන්ඩිවිජුවල් ලොගින් වලට ගිහිල්ලා ඔයාගේ පින් එක ටයිප් කරන්න. ඒ IRD එකෙන් ආපු පින් එක තමයි ඔයා එතන ටයිප් කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ ටින් නම්බර් එක ඊට උඩින් දාන්න ඕනේ. දාලා එතන තියෙනවා කැප්චර් එකක්. ඒ කැප්චර් එක ඔයා හරියට ටයිප් කරලා ලොගින් කරන්න තමයි තියෙන්නේ. ඊළඟට එනවා මෙන්න මේ වගේ මෙනු එකක්. මෙතනදී ඔයාට අර හම්බෙච්ච one time password එකයි ඊට පස්සේ ඔයා ඉස්සරහට තියන් යන ඔයාගේ අලුත් password එකයි එන්ටර් කරන්න. එන්ටර් කරලා ඔයාට තියෙන සේව් කරන්න. එතකොට ඔයාගේ අලුත් password එක වෙන්නේ ඔයා අලුතෙන් එන්ටර් කරපු password එක. අනිවාර්යෙන් මේ password එක කොහේ හරි සේව් කරලා තියාගන්න. මොකද ඔයා ඉස්සරහට log වෙද්දී ඔය password එක තමයි use කරන්න ඕනේ. ඊට අමතරව ඔයා පින් එක රික්වෙස්ට් කරන්න යද්දී ඔයාගේ ටින් නම්බරේ, ඔයාගේ නම, ඊට පස්සේ contact නම්බරේ, email address එක හරියට දාලා ඔයා පින් එක රික්වෙස්ට් කරන්න යද්දී එතන පල්ලෙහෙන් පෙන්නනවා your entered email address is not matched with your registered email address in IRD කියලා. එතනදී වෙලා තියෙන්නේ ඔයාගේ tax profile එකේ ඇත්තටම email එකක් නැහැ. හරි. එහෙම නැත්තම් ඔයාගේ email address එක වෙන එකක් විදිහට තමයි register වෙලා තියෙන්නේ. එතකොට ඔයා IRD එකත් එක්ක කතා කරලා ඊමේල් එක අප්ඩේට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මෙතනින් පින් එකක් රික්වෙස්ට් කරන්න බෑ. එහෙම වුණොත් ඔයා අපිට කතා කරන්න. අපිට කතා කරලා අපි ඒක සෝල්ව් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් IRD එකට ගිහිල්ලා ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක IRD එකේ රෙජිස්ටර් කරගන්න පුළුවන්. මොනවා හරි තියෙනවා නම් තව දැනගන්න ඔයාලා මේ නම්බර් එකට contact කරන්න.